අපි බොන වතුර පිරිසිදු කරන්න ගස්වලට පුළුවන් කිව්වොත් ඒක ටිකක් පුදුම හිතෙන කතාවක් නේද? හැබැයි අද අපි මේ විශ්ලේෂණයෙන් බලන්න යන්නේ ඒ වගේ ඇදා ගන්නත් බැරි ඒත් ඇත්තටම සිද්ධ වුණු කතාවක්. සම්පූර්ණයෙන්ම විෂ වෙලා ගියපු පොළවක් සහ ජලය ස්වභාව ධර්මයෙන්ම පාලිච්චි කරලා නැවත පණ කන්නු පොහෙට ගෙනයි මේ. මේ කතාවේ ආරම්භය අපේම රටෙන් ශ්‍රී ලංකාවෙන්. එක පැත්තකින් කෘෂි කර්මාන්තය දියුණු වෙනවා, රටට ආදායමක් ලැබෙනවා. ඒත් ඒ කාටවත් නොදැනීම ඒ දියුණුවෙන්ම ඒ ප්‍රදේශීය අනාගත පරම්පරාවේ ජීවිත, ඒ කියන්නේ පොඩි දරුවන්ගේ ජීවිත විනාශ වෙමින් තිබුණා. ඉතින් හිතන්න මෙච්චර බරපතල ප්‍රශ්නයකට විසඳුම ඇත්තටම වනාන්තරයක් හදනවා වගේ සරල දෙයක් වෙන්න පුළුවන්ද? අපි බලමු මේ ප්‍රශ්නෙට පිළිතුරු හොයාගත්තේ කොහොමද කියලා. හරි එහෙනම් අපි යමු කතාවේ මුලටම. මේ හැමදේම පටන් ගන්නේ ශ්‍රී ලංකාවේ කල්පිටිය අර්ධදීපියෙන්. අපි මුලින්ම බලමු මොකක්ද හේවුණ අර්බුදේ කියලා. දැන් බල්ලන්ඩ කල්පිටිය කියන්නේ වියලි කලාපයක්නේ. පසත් වැලි වගේ මෙහි ගොවියෝ කළේ වාණිජ භෝග. ඒ කියන්නේ සල්ලි වලට විකුණන්න පුරුවන් භෝග එක දිගට වගා කරපු එක. ඉතින් වැඩි අස්වැන්නක් ගන්න ඕන නිසා රසායනික පොහොර, යූරියා, ඇමෝනියම් සල්ෆේට් වගේ දේවල් අධිකව පාවිච්චි කළා. ඒ මදිවට සතියක් ගානේ කෘමිනාශක තිහිනවා. ඉතින් හිතන්න මේ ඔක්කොම රසායනික දේවල් වැලිපසෙන් කොච්චර ලේසියෙන් පොළොවට තියෙන වතුර වලට එකතු වෙන්නේ. දැන් තමයි කතාවේ ඇත්තටම කම්පනය ගේන තැන. 1990 පාදි කරපු අධ්‍යයනයකින් හෙළිදරු වෙනවා කල්පිටියේ ඉන්න පොඩි ලැදරුවන්ගෙන් 64%ක්ම 64%ක්ම මන්ද පෝෂණයෙන් විතරක් නෙමෙයි හරිම දරුණු සෞඛ්‍ය අවදානමකිනුත් පෙළෙනවා කියලා. ඉතින් මොකද්ද මේ අවදානම? හේතුව තමයි එයාලා බොන වතුරේ නයිට්‍රේට් සහ නයිට්‍රයිට් කියන රසායනික ද්‍රව්‍ය අධිකව තිබීම. මේකෙන් හැදෙනවා බ්ලූ බේබි සින්ඩ්‍රෝම් කියලා භයානක රෝගී තත්ත්වයක්. සරලවම කිව්වොත් දරුවන්ගේ ඇඟේ ලේවලට ඔක්සිජන් උරා ගන්න තියෙන හැකියාව නැත්තටම නැති වෙලා යනවා. හරි ප්‍රශ්නේ හරිම බරපතලයි. ඉතින් මේකට විසඳුම හොයාගත්තේ කොහොමද? පුදුමයකට වගේ විසඳුම තිබුණේ ප්‍රශ්නේ ඇති වුණ තැනමයි. ඒ කියන්නේ පොළොවේමයි. අපි දැන් කතා කරමු ෆයිටෝ රෙමිඩියේෂන් කියන සංකල්පය ගැන. ඒ කියන්නේ ශාක පාවිච්චි කරලා පරිසරය පිරිසිදු කරන ක්‍රමයක්. ෆයිටෝ රෙමිඩියේෂන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. සරලවම කිව්වොත් හානි වෙච්ච පරිසරයක්, ඒ කියන්නේ පොළව, වතුර වගේ දේවල් නැවත හරිගස්සන්න ගස්වැල්ම යොදා ගන්න එක. මේකේ කියන වාසිය තමයි මේක ස්වභාවිකයි, නඩත්තු කරන්න ලොකු වියදමක් යන්නේ නැහැ. ඒ වගේම හරිම තිරසාර විසඳුමක්. තා ටිකක් සරලව හිතුවොත් මේක හරියට පොළවට හයි කරපු ඉබේම වැඩ කරන පණ තියෙන වතුර ෆිල්ටර් එකක් වගේ. හැබැයි මේ ෆිල්ටරේ වැඩ කරන්නේ හිරු එළියෙන්. හරි. මේ සංකල්පය නියමයි. දැන් අපි බලමු කල්පිටියේදී මේක ඇත්තටම ක්‍රියාවට නැංගුවේ කොහොමද කියලා. මේ ව්‍යාපෘතියේ සැලැස්ම කොටස් 3කට බෙදලා තිබුණා. හරිම බුද්ධිමත් විදිහට. පළවෙනි එක තමයි ලිඳ වටේටම ආරක්ෂිත කලාපයක් හැදුවා. ඒකට ගැඹුරට මුල් දුවන දේශීය ගස් වර්ග ඝනවජිට එවුවා. එතකොට වෙන්නේ පොළොව යට හරියට මුල් වලින් හදපු පැදුරක් වගේ ජාලයක් හැදෙනවා. ඒකෙන් වතුරට එකතු වෙන වසවිස උරා ගන්නවා. දෙවනියට මුළු ඉඩම වටේට තියෙන වැට දිගේ ලුණු වලට ඔරොත්තු දෙන ගස් හිටෙවුවා සුළං බාධක විදිහට. ඒකෙන් මුළු ඉඩමම ආරක්ෂා වුණා. තුන්වෙනියට ඉතුරු වෙලා තිබ්බ නිෂ්පාදන ප්‍රදේශයේ කිසිම රසායනික ද්‍රව්‍යයක් නැතුව කාබනිකව පළතුරු එළවලු වගේ දේවල් වගා කළා. මේකේ ප්‍රතිඵල ඇත්තටම පුදුම හිතෙනවා. බලන්නකෝ 2002 පැල හිටවන්න පටන් ගත්තේ නිකම් වැලි පොළවක. අවුරුදු 2ක් යද්දි, ඒ කියන්නේ 2004 වෙද්දි තරුණ ගස් ටික හොඳට හැදිලා උඩින් වියනක් හැදෙන්න පටන් ගන්න. 2006 වෙද්දි ඒ මුඩු බිම ගස් වලින් 50 ප්‍රමාණයක්ම වැහුණු සතාසියු පාවුන්ගෙන් පිරුණු ශාස්ත්‍රීය පරිසර පද්ධතියක් බවට සම්පූර්ණයෙන්ම පරිවර්තනය වෙලා තිබුණා. හරි. ගස් වැවුණා, ඉඩම ලස්සන වුණා. ඒක ඇත්ත. ඒත් අපි මේක පටන් ගත්තේ වෙන අරමුණකින්නේ. ඒ තමයි වතුර පිරිසිදු කරන්න. ඉතින් ඇත්තට මේ දේ සිද්ධ වුණාද? අපි බලමු. පරීක්ෂණ වාර්තාවලින් මොකද්ද කියන්නේ කියලා. මෙන්න තියෙනවා ප්‍රතිඵල. මේ ප්‍රස්ථාරයේ දිහා බලන්න 2004 දී වතුර ලීටරයකට නයිට්‍රේට් මිලිග්‍රෑම් 57.5ක් තිබිලා තේනවා. ඒක භයානක මට්ටමක්. ඒ 2006 වෙද්දී එයාගේ 27.2 දක්වා අඩු වෙලා. ඒ කියන්නේ භාගයකටත් වඩා අඩු වෙලා. මේක තමයි නියම සාක්ෂිය මේ වනාන්තර ෆිල්ටරය 100ක් සාර්ථකයි කියලා. ඒ විතරක් නෙවෙයි. මෙන්න තවත් පුදුමේතන කාරණයක්. සාමාන්‍යයෙන් කල්පිටියේ ගොවිතැනට අක්කරයකට දවසකට වතුර ලීටර් 75000ක් විතර ඕන වෙනවා. ඒත් මේ වනාන්තර ෆිල්ටර් ක්‍රමයේ යටතේ අවශ්‍ය වුණේ ලීටර් 10600ක් විතරයි. කොච්චර වෙනසක්ද? මේකට හේතුව තමයි ගස් වලින් වැටෙන කොළ රුඩු වලින් හැදෙන වසන නිසා පසේ තෙතමනය හොඳලම රැඳිලා තියෙන එක.
මේක ජලහිගයට මුහුණ දෙන ඕනම රටකට හරිම වටිනා පාඩමක්. ඉතින් වතුර පිරිසිදු වුණා, වතුර ඉතුරු වුණා. ඒත් කතාව එතනින් ඉවර නෑ. ඊටත් වඩා දේවල් සිද්ධ වුණා. වැලි වගේ තිබ්බ පස සාරවත් පසක් බවට පත් වුණා. කාලයකට පස්සේ කුරුල්ලෝ, සමනල්ලු, ගෙම්බෝ, ගෙඩවිල්ලු වගේ සත්තු ආයෙත් මේ ඉඩමට එන්න පටන් ගත්තා. ඒකෙන්නේ මුළු පරිසර පද්ධතියම නැවත පණ ලැබුවා. ඉතින් කොහොමද මේක වුනේ? මේක මොකක් හරි මැජික් එකක්ද? නෑ. මේක පිටිපස්සේ තියෙන්නේ හරිම සරල, ඒ වගේම හරිම බලවත් විද්‍යාත්මක ක්‍රියාවලියක්. අපි බලමු ඒ මොකක්ද කියලා. මේ මුළු ආශ්චර්යම සිද්ධ වෙන්නේ ඩීනයිට්‍රිෆිකේෂන් කියන ක්‍රියාවලිය හරහා. ටිකක් විද්‍යාත්මක නමක් වුණාට මේකේ තේරුම හරිම සරලයි. හරි. මෙතන ප්‍රධාන වශයෙන් ක්‍රියාවලි දෙකක් සිදු වෙනවා. පළවෙනි එක ගස්වල මුල් එයාලටම අවශ්‍ය පෝෂණයක් විදිහට වතුරේ තියෙන නයිට්‍රේට් කෙලින්ම උරා ගන්නවා. ඒක එක ක්‍රමයක්. දෙවෙනි සහ වැදගත්ම ක්‍රමය තමයි ගස්වල මුල් අවට ඉන්න පොඩි ක්ෂුද්‍ර ජීවීන්. එයාලා මේ නයිට්‍රේට් අරගෙන ඒක හානිකර නැති නයිට්‍රජන් වායුවක් බවට පත් කරලා වායුගෝලයට මුදා හරිනවා. ඉතින් ගස් වලින් කරන්නේ මේ උදව්කාරක ක්ෂුද්‍ර ජීවීන්ට ජීවත් වෙන්න අවශ්‍යම පරිසරය හදලා දෙන එක. බලන්න මේකේ තියෙන සුන්දරත්වය. මේකට මිල අධික තාක්ෂණයක් ඕනේ නැහැ, ලොකු මැෂින් ඕනේ නැහැ. ඕනම කෙනෙක්ට ක්‍රියාත්මක කරන්න පුළුවන් ස්වභාවිකම විසඳුමක්. ඉතින් කල්පිටියේ මේ අත්හදා බැලීම අපිට කියලා දෙන්නේ මොකද්ද? මේක ශ්‍රී ලංකාවේ කතාවක් විතරක් නෙවෙයි. ලෝකේ ඕනම තැනක රසායනික ද්‍රව්‍ය වලින් විනාශ වෙච්ච ගොවිබිම් වලට, දූෂණය වෙච්ච වතුර වලට මේක හරිම බලවත් පණිවිඩයක්. සමහර වෙලාවට අපි විසඳන්නම බෑ කියලා හිතාගෙන ඉන්න ලොකුම ගැටලු වලට සරලම ලාභම හොඳම විසඳුම් තියෙන්නේ අපි වටේ තියෙන ස්වභාව ධර්මයේ තුලම වෙන්න පුරුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අපි ස්වභාව ධර්මයට විරුද්ධව වැඩ කරන එක නවත්තලා එයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ලෑස්තිද කියන එකයි.